ඇස් දෙක පියාගෙනම හිතන්න දැන් ඔබ පණ අදිනවා. ලෙඩ ඇඳේ වැටිලා අමාරුවෙන් පණ අදිනවා. හුස්ම අමාරුවෙන් ගන්න. වටේ ඉන්න අම්මලා තාත්තලා කෑ ගහනවා, අඬනවා, දරුවෝ අඬනවා. දැන් ඔබට ගේ දාලා යන්න වෙනවා, දරුවා දාලා යන්න වෙනවා, ස්වාමියා දාලා යන්න වෙනවා. ආදරය කරන ඔක්කොම දාලා යන්න. ඒ සියල්ල දාලා ඔබ දන්න හඳුනන නැති තැනක කියලා හට ගන්න. දැන් පණ අදිනවා, කයත් දාලා යන්න වෙයි. හොඳට සිහි කරන්න. සුවසේ ඇඳක ඉස්සෙල්ලා සිහි කරන්න කොන සුවසේ පණ අදිනවා. පණ අදින එකත් අමාරු. පණ යන්න ඇද මැරෙන්න ගන්න. ඒක සුවසේ මරණය හැමෝටම මේ මරණය හම්බෙන්නේ. පාරේ යනකොට එක පාට විශාල ඔය තියෙන ලොරියක් ඇවිල්ලා චප්ප කරන් යනවා. මවා ගන්න නිකන් රෝදෙට අහු වෙලා ඔලු කට්ට කුඩු වෙලා ඇඟ කුඩු වෙලා විසික් වෙලා යනවා. කයට වෙන දේ එහෙම මැරෙන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා බෙල්ල කපලා යනවා. මේ දැනෙන ස්වභාවයෙන් ඔක්කොම සිහි කරා. බෙල්ල කපලා යනවා. කවුරු හරි ඇවිල්ලා වස දෙනවා. ඔය කුමන හෝ විදිහකට අපි මැරෙනවා. මොනවා කළත් මැරෙනවා. ඔබ මේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා වෙනවා කොහොම හරි කට්ට කාලා වෙනවා. ඒත් මැරෙනවා. ඔබ වෛද්‍යවරයෙක් වෙනවා. ඒත් මැරෙනවා. ලෝය කෙනෙක් වෙනවා. ඒත් මැරෙනවා. එහෙනම් මේ එකකින්වත් අපිට මරණයට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මැරිලා ගිහිල්ලා ඊළඟට ආපහු මනුස්ස කුසක උපදිනවා. ආපහු දසමාසයක් අර අසූචි වලක වගේ මව් කුසේ ඉන්න ඕනේ. ආපහු උපදින්න වෙන බව සිහි කරන්න. ඉපදිලා ආපහු මේ භවයේ මොන්ඩිසෝරි ගියා වගේම ඊළඟ භවෙත් මොන්ඩිසෝරි යන්න වෙනවා. ආයිත් මොන්ඩිසෝරි යනවා. ආපහු ගුරුවරුන්ගෙන් කුටි කනවා, අම්මගේ තාත්තගෙන් කුටි කනවා, ටොකු කනවා. ඕවා කාලා අප්‍රමාණ දුක් විඳින්මින් ආපහු ඉගෙන ගන්න. සමහරට ඉගෙන ගන්න අතරේ එක්කෝ ගඟකට වැටිලා මැරෙනවා. පස් වලට යට වෙලා මැරෙනවා. සුනාමිය ඇවිල්ලා මැරෙනවා. මොකද ඊළඟ භවයේ උපදිනකොට ස්වභාවික විපත් වැඩි වෙන්න පුළුවන්. ඉපදිච්ච ගමන් එක්ක මැරෙනවා. විශ්වවිද්‍යාලේ යන්න ඔන්න වෙන්න තියෙද්දි මැරෙනවා. උසස් පෙළ ප්‍රතිඵල එනකොට මැරෙනවා. රැකියාවේ ප්‍රොමෝෂන් එක හම්බෙන්න ලං වෙනකොට මැරිලා. නිකන් හිතන්න. මොනවා කළත් මැරෙනවා. දැන් හිතන්න නොමරෙන තැනක් නැද්ද? මැරමින් ඉපදෙමින් යන සසරේ අපිට කියලා තියෙන ටිකවත් අරන් යන්න බැරි නම්, සල්ලි මින මුදල් ටිකවත් අපිට පිළිසරණක් වෙන්නේ නැත්නම්, එහෙනම් හම්බු කරන ඒවායින් වැඩකුත් නැහැනේ. එහෙනම් මේ සියල්ලගෙන් මිදිච්ච තැනක් අපිට නැද්ද? ඉපදීමමයි නේද ප්‍රශ්නය? ඉපදීමමයි නම් ප්‍රශ්නය. ඉපදීම නැති කරන වැඩපිළිවෙලක් නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ වලට අහු නොවන වැඩපිළිවෙලක් නැද්ද? ඒක තමන්ගෙන් ප්‍රශ්න කරන්න. එහෙම වැඩපිළිවෙලක් කියනවා. ඒ තමයි නිවනටපත් වීම, පරිනිර්වාණයටපත් වීම. පරිනිර්වාණයටපත් උනේ නැත්තම් ඔය සියල්ල අපිට විඳින්න වෙනවනේ. හැමදාම මිනිස්සුયો වෙන්නේ සමහර වෙලාවට තිරිසන් සත්තු වෙලා උපදිනවා. තිරිසන් ලෝකේ සිහි කරන්න පණුව ගහපු බල්ලෝ, අඬු කැඩිලා ඉන්න බල්ලෝ, මුළු ශරීරයේම ගෙඩි දාලා ඉන්න බල්ලෝ, බෙලි කැපිච්චි කන් කැපිච්චි බල්ලෝ, පූසෝ, විවිධ සත්තු, වෙඩි කන සත්තු. ඒ සත්තු ලෝකේ කොයි තරම් සත්තු දුක් විඳිනවද? මම ඒ සත්තු ලෝකේ කොයි තරම් ඉදිරියේ උපදීද මේ යන ගමන ගියොත්? මේවා සිහි කරන්න. තිරිසන් ලෝකවල එච්චර ප්‍රශ්න නම් പ്രേත ලෝකෙට වැටුනහම ඒ പ്രേත ලෝකවල කොච්චර දුක් විඳින්න වෙයිද? නරකයේ කොච්චර දුක් විඳින්න වෙයිද? සතර අපාය මහා ගෙදර වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට කිව්වේ. එහෙනම් මේ මහා ගෙදර කොච්චර අපිට යන්න වෙයිද? ඒ මහා ගෙදර දුක් කොහමද කියනවනම් මනුස්ස ලෝකයයි මහා ගෙදරයි තියෙන දුක් ටික බුදුහාමුදුරු උපමාවකින් කියනවා. සතර අපායේ තියෙන දුක මහා මේරු පර්වතයක් වගේ, මනුස්ස ලෝකේ තියෙන දුක පුංචි ගල් කැටයක් වගේ. නිකන් හිතන්න මේ මනුස්ස ලෝකයේ මෙච්චර දුකක් අපිට විඳ ගන්න බැරි නම් සතර අපායේ දුක කොහොම විඳින්නද?
මේ ඉපදිලා ඉන්න අපිට ලෙඩ වෙන්න වෙනවා. හැමදාම එකට එක විදිහට කය තියෙන්නේ. මේක ලෙඩ වෙනවා, මේක දිරනවා. තව අවුරුදු 30කින් 40කින් ඔබට ඇවිද ගන්න බැරි කකුල් දෙකක් හම්බ වෙනකොට, කෙලින් තියාගන්න බැරි ශරීරයක් හම්බ වෙනකොට, උස්ස ගන්න බැරි අත් දෙකක් හම්බ වෙනකොට, දත් ටික නැති වෙලා යද්දි, කෙස් ටික ඉදිලා යද්දි, ඇඟ රැලි වැටිලා යද්දි කොහොමද දැනෙන්නේ? මනුස්ස ලෝකයේ මෙච්චර දුක් තියෙනවනේ. හිටපු ගමන් පස්කඳු වලට යට වෙන්න වෙනවා, වතුරට යට වෙන්න වෙනවා, වතුර පෙවිලා මැරෙන්න වෙනවා, කෑම විස වෙලා මැරෙන්න වෙනවා. ගෙදර ගුටි කන්න වෙනවා, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, දරුවන්ගෙන් ගුටි කන්න වෙනවා වෙන්න පුළුවන්, සමාජයෙන් ගුටි කන්න වෙනවා වෙන්න පුළුවන්, බොරු වැරදි වලට හිරේ යන්න වෙනවා, චෝදනා ලබන්න වෙනවා, නිന്ദා ලබන්න වෙනවා, විවිධ මානසික ආපදාන දෙනවා, ඔය ડિප්‍රෙෂන් වගේ ඒවා, ඒ වගේ දේවල් හැදෙනවා. Tamanට Taman නසා ගන්න හිතෙනවා. එහෙනම් මෙහෙම ලෝකයක් තියෙන්නේ. මනුස්ස ලෝකයේ මෙච්චර ප්‍රශ්න නම් සතර අපායල කොච්චර ප්‍රශ්නද? එහෙනම් දිව්‍ය ලෝකේ සැපයි කියලාද කියන්නේ? දෙවියන් අතර ඉපදුනාම වෙනස් වීම නැද්ද? හොඳ නැද්ද? හොඳට මනසින් හිතන්න. එතනත් පරිවෙනස් වීම තියෙනවා. එතනත් දුක තියෙනවා. එහෙනම් දෙවියන් අතර ඉපදුනත් අපිට ගැලවෙන්න බෑ. එහෙනම් බ්‍රහ්ම ලෝකෙට යනවා. බ්‍රහ්ම ලෝකෙත් වෙනස් වීම තියෙනවානේ. අපිට අනුව පවතින්නේ නෑනේ. එතනත් දුක තියෙනවා. එහෙනම් මේ 31 තලයේ කොතන ඉපදුනත් එතන දෝෂයක්මයි. එහෙනම් මේක ඇලෙන්න දෙයක්වත් නැත්තම්, මගේ කියලා ගන්න දෙයක්වත් නැත්තම්, මට තියෙන එකම උත්තරේ තමයි නැවත නෝපදින විදියට හිත සකස් කරගන්න එක. ආන්ගේ නෝපදින විදියට හිත සකස් කරන මාර්ගයට තමයි නිවන් මාර්ගය කියලා කියන්නේ.